කාලෙකට පස්සේ ඔන්න අපි ආයෙත් වීඩියෝ එකක් එක්ක එකතු වෙනවා. හැබැයි මේ වීඩියෝ එක කරලා දැන් අපි මාස 3ක් විතර වෙනවා. අද අපි යන්නේ වැඩි ප්‍රසිද්ධ නැති ඒ වුණාට ඓතිහාසික වටිනාකම ඉතාම වැඩි තැනක් බලන්න. මේ ඈතින් අපට පෙනෙන ඓතිහාසික කවුඩාගල පුදබිමට තමයි අද අපි යන්නේ. මුහුදු මට්ටමේ ඉඳන් අඩි 540ක් පමණ උසින් පිහිටනවා වගේම පොළොන්නරුව හා මඩකලපුව දිස්ත්‍රික් මායිමේ තමා මේ පුදබිම පිහිටලා තියෙන්නේ. අපිට මේ කවුඩාගල භූමියට ඇතුල් වෙනකොටම දැක ගන්න හම්බුනේ හරිම ලස්සන වැවක්. මේ තියෙන්නේ විහාර භූමියට ඇතුළු වෙන තැන. කාලයක් පුරා හැංගිලා තිබුණු මේ භූමියේ චෛත්‍ය රජාණන් වහන්සේගේ වැඩ කටයුතු මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. ගිරිලිපි සෙල්ලිපි වගේම විශාල නටබුන් ප්‍රමාණයකුත් අපිට මේ භූමියේ පුරාවටම දැක ගන්න පුළුවන්. අලියැතුන් ඉන්න ඝන කැලෑවක් ඇතුළට යන්න තියෙන නිසා අපි මඟ පෙන්වන්නෙක් එක්ක තමයි මේ ගමන ගියේ. මුලින්ම අපිට මේ වගේ පොකුණු දෙක තුනක් දැක ගන්න හම්බුණා. ටික දුරක් යනකොට අපිට ඖෂධ පැලෑටි වගේම කැලෑ පළතුරුත් දැක ගන්න ලැබුණා. මේ පුදබිමේ තියෙන හඳුනාගත් ගිරිලිපි සෙල්ලිපි වලට අනුව ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී පමණ ශාසනයට පූජා කරපු අංග සම්පූර්ණ පුදබිමක් විදිහට තමයි හඳුනාගෙන තියෙන්නේ. අපි මේ ඇතුළුණු ලෙනේ ස්වභාවිකවම ගල මත පිහිටලා තියෙන විශාල කවුඩකුගේ රූපයක් දැක ගන්න පුළුවන්. ඉතින් මේ කවුඩගේ රූපය නිසා කවුඩාගල වුණා කියලා තමා ජනප්‍රවාදවල තියෙන්නේ. තවත් මතයක් තියෙනවා මේ පුදබිම මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් දේවානම්පියතිස්ස රජතුමාගේ සොහොයුරා වන උත්තිය රජතුමා පූජා කරපු බව. ඒ කාලයේදී අංග සම්පූර්ණ විහාර සංකීර්ණයක් විදිහට පැවතුණා කියන මේ භූමියේ අදට චෛත්‍ය 3ක නටමුන් අපට බලා ගන්න පුළුවන්. සුගලා දේවිය දන්තධාතුන් වහන්සේ සංගවා තැබූ ස්ථානයක් බවටත් මතයක් තියෙනවා. ටිකක් දුෂ්කර ගමන් මාර්ගයකින් පස්සේ අපිට මේ ගල්තලාව මුදුනටම යන්න පුළුවන්කම ලැබුණා. තද උලන් තිබුණට පැහැදිලි වටපිටාවක් අපිට එදා දවසේ බලා ගන්න පුළුවන් වුණා. කාලයක් තිස්සේ LTT ග්‍රහණයට පත් වෙලා තිබුණ මේ භූමිය විශාල වශයෙන් විනාශයට පත් වෙලා තිබුණා. ඉතින් ටිකක් දුර ගෙවලා ආයෙත් අපි මේ ආවේ ලෙන් කීපයක් බලන්න. සීගිරි බිතුසිතුවම් වලට සමාන ස්ත්‍රී රූප කීපයක් බිතුසිතුවම් කරලා තියෙනවා අපිට දැක ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ බිතුසිතුවම් සුගලා දේවියගේ කියලා තමයි ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ. බොහෝ කාලයක් කිසිදු ආරක්ෂාවක් නැතුව තිබුණු මේ දේවල් වල අද අපිට දකින්න ඉතුරු වෙලා තියෙන්නේ ඊටාම සුළු කොටසක් විතරයි. ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී පමණ ඉදිකරා යයි සලකන මේ උතුම් දාගැබේ කොත් කැරැල්ල හතරැස් කොටුව චූඩාමාණික්‍ය වගේ කොටස් දකින්නට හම්බ වෙන්නේ නැහැ. ඒ වෙනුවට අපිට ඡත්‍රය හා ඡත්‍ර දණ්ඩය කියන කොටස් තමා දකින්න පුළුවන්. පසු කාලයේ චෛත්‍ය වටේට තැන්පත් කරපු බුදුරුව වෙනුවට ඒ කාලයේහි චෛත්‍ය වටේ තැන්පත් කරලා තිබුණු සිරිපතුල් අටකුත් හමු වෙලා තියෙනවා.
ඉතින් මේ භූමියේ තියෙන සමහර ලෙන් වලට යන්න තවමත් හරියට පාරවල් හොයාගෙන නැහැ. ඒ නිසා ටිකක් දුෂ්කර මාර්ගවල තමයි යන්න තියෙන්නේ. ඉතින් ස්වභාවික පරිසරයේ සුන්දරත්වය විඳින ගමන් ඓතිහාසික තොරතුරු පිළිබඳවත් අරගෙන ආපු මේ වීඩියෝ එක අපි මෙතනින් ඉවර කරනවා. ආයෙත් දවසක වෙනස්ම විදිහේ වීඩියෝ වලින් ඔයාලා හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.